ලොව ප්‍රථමයෙන්ම ධූමකේතුවක ගමන් මග ලොවට හෙළි කරේ කවුරුන් විසින්ද? පිළිතුර එඩ්මන්ඩ් හැලි. එඩ්මන්ඩ් හැලි යනු ඉංග්‍රීසි විද්‍යාඥයෙකු වන අතර ඔහු තාරකා විද්‍යාවේ ඉතිහාසයේ විශිෂ්ටතම චරිතයන්ගෙන් එක් අයෙකු ලෙස සැලකේ. ඔහු ධූමකේතුවක කක්ෂය ප්‍රථම වරට සාර්ථකව ගණනය කර ඉදිරිපත් කළ පුද්ගලයා ලෙස ප්‍රසිද්ධය. ඔහුට ගෞරවයක් වශයෙන් එම ධූමකේතුව හැලීගේ ධූමකේතුව ලෙස නම් කර ඇත. එඩ්මන්ඩ් හැලි හුදෙක් ධූමකේතුවක ගමන් මාර්ගය සොයාගත් පුද්ගලයෙකු පමණක් නොව ප්‍රායෝගික විද්‍යාවට දායක වූ බහුවිධ කුසලතා ඇති එක් විද්‍යාඥයෙකු විය. ඔහුගේ කර්තෘත්වය නවීන තාරකා විද්‍යාවේ පදනම සැකසීමට සැලකිය යුතුසේ දායක වූ අතර ඔහුගේ ක්‍රමවේදයන් සාස්වා ගැනීම අද දක්වාම විද්‍යාඥයින්ට ආදර්ශයක් ලෙස පවතී.